සරණයි පුතේ. අද ඔයාලා වෙනුවෙන් වීඩියෝ එකක් කරන්න හිතුණා. මොකද මේ ගොඩාක් මේ වරන් දරුවෝ ගැන තමා කියන්න ඕනේ. ගොඩාක් වරන් දරුවෝ මිල මුදල් වියදම් කරගෙන හැම තැනම ගිහිල්ලා ලෝකෙ වටේම ගිහි යන දරුවෝ තමයි ඉතින් මෙතෙන්ට එන්නේ. ඒ නිසා තමයි ඉතින් මට හිතුනේ වීඩියෝ එකක් කරන්න. ඉතින් ගොඩාක් සමහර දරුවෝ ඉන්නවා අර ගුරුවරයෙක් ගාවට ගියහම ඒ ගුරුවරයා හරියාකාර කියා දෙන උපදෙස් ටික පිළිපදින්නේ නැහැ. ඒ කියන්නේ දරුවෝ හිතනවා මේ ගුරුවරයා ගාවට ගිය ගමන්ම ඒ දරුවගේ වැඩ ටික ඉවරයි කියලා. එක දවසෙම ඒ දරුවගේ වරම් පරීක්ෂා කරලා ඔක්කොම කරලා ඉවරයි කියලා. ඉතින් ඒ ගුරුවරු නිසියාකාරව හරි මඟ කියා දෙනකොට ඒ ගුරුවරු, ගුරු මෑණිවරු, ගුරු පියවරු ඒ කියා දෙන විදියට මේ දරුවොත් හරියාකාරව ඒ ගමන් මඟ යනවා නම් ඉතින් හොඳ ගුරුවරයෙක් හොයා ගන්න ඕනේ. හොඳ ගුරු පියවරෙක් හොයා ගන්න ඕනේ. ඉතින් ඒ වගේම ඒ හොයාගෙන ඒ දෙන උපදෙස් ඉතින් පුතේ පිළිපදින්න ඕනේ. ඒ උපදෙස් පිළිපැදලා දැන් පුතාලා එකපාරක් ඒ ගුරුවරයා ගාවට ගිහිල්ලා දෙවෙනි පාර එන්න කිව්වහම යන්නේ නැතුව හිතෙන් හිතනවා නම් මට දැන් හරි, මට දැන් වැඩ කරගෙන යන්න පුළුවන් කියලා ඒක කවදාවත් වෙන්නේ නැහැ. එහෙම වැඩ කරන්න බෑ. මොකද ඒ ගුරුවරයා ගාවට ගියාට පස්සේ ගුරුවරයා නිසි උපදෙස් දෙනවනේ. ඒ දෙන උපදෙස් පුතේ ඒ විදියටම ඒවා කරන්න ඕනේ. ඉතින් ඒ සිද්ධාස්ථානවල යන්න ඕනේ. ඔයාගේ වරම් මාලාවට එන ඥාති බල කරගන්න ඕනේ. දොස් තියනවා නම් ඒව අයින් කරගන්න ඕනේ. ඉතින් හොඳ දැනුමක් ඇතුව තමා මේ වරම් මඟ යන්න ඕනේ. එහෙම ගියොත් තමා පුතේ ඉතින් ඔයාලට හරියාකාරව ගමන් මඟ යන්න පුළුවන්. ඒ වගේම තමයි පුතේ සමහර දරුවෝ ඉන්නවා ඇඟේ දොස් තියාගෙන ඒ දොස් අයින් කරගනත් නැහැ. ඒ දොස් එකම වැඩ කරන දරුවෝ ඉන්නවා. එතකොට ඒ දොස් එක වැඩ කරනකොට පුතේ හරි අමාරුයි. ඒ දොස් එක වැඩ කරනකොට පුතාලා ලෙඩ වෙනවා. ගෙවල් දොරවල් වල පස් නැති වෙනවා. දියුණුවක් නැති වෙනවා. ගෙදර ඕගොල්ලන්ට හැම වෙලෙම පස් නාරවුල් ඒ වගේ නොයෙකුත් පස් නැති වෙනවා. අද මම මේ කෙටියෙන් තමයි ටිකක් කියා දෙන්නේ. ඉතින් නොයෙකුත් පස් නැති වෙනවා. ඉතින් හරියටම වරමක් තියෙනවා කියලා දැනගත්තහම හොඳ ගුරුවරයෙක් ගාවට ගිහිල්ලා මුලින්ම පුතේ වරම පරීක්ෂා කරගන්න ඕනේ. මොකද මුල් අවදී අනිවාර්යෙන් වරම පරීක්ෂා කරගෙන ඥාති කෙනෙක්ද ඉන්නේ නැත්නම් යස්ස පෙරේත කෙනෙක්ද ඉන්න හොඳ බලවේග තියලා ඒ අනවශ්‍ය බලවේග අයින් කරන්න ඕන. ඉතින් හොඳ බලවේග තියලා අනවශ්‍ය බලවේග අයින් කළා. එහෙම වුණොත් තමා පුතාලා ඒ කරගෙන යන දේවල් හරියට කරගන්න පුළුවන් වෙන්නේ. මොකද සමහර දරුවන් ඉන්නවා යන හැමතැනම වරම් මාලාවක් කියලා. නමුත් ඒ දරුවන්ට මේ බුදු පහන ගාවටවත් යන්න බෑ. බුදු පහන ගාවට යනකොට වෙවුලනවා. ඉතින් ඒක එතකොට පුතේ වරමක් කියන්න බැහැනේ. වරමකට එන ඥාතිදින්ට අනිවාර්යෙන් බුදුන් වඳින්න, බෝධි පූජා තියන්න, පින් අතේ වැඩ කරන්නම තමා ආස. වරමට එන ඥාති කෙනෙකුට පින් කරගන්නම තමා ආස. මොකද ඔයාලා පින් කරන්න තමා ඔයාලගේ වරම් බල වෙන්නේ. එතකොට පුතේ වරම් තියෙන දරුවෙකුට බුදු පහන තියන්න යන්න බෑ. වෙවුලනවා කියන්නේ පුතේ ඇඟේ පෙරේතෙක් ඉන්නේ. එතකොට ඒ ඇඟේ තියෙන දෝෂේ කපලා අයින් කළා තමා පුතේ වරමට එන ඥාතිය දෙන්න ඕනේ. නැත්තම් පුතාලා අර දෝෂෙත් එක්ක හැමදාම බුදුනුත් වැඳලා දෙයියොත් වඳින්න ගියොතින් පුතත් ලෙඩ වෙනවා. ඒක ගෙවල් වලටත් බලපානවා. මේ කියන දේවල් හොඳින් තේරුම් ගන්න. මොකද මේ කෙටියෙන් තමා ටිකක් පුතේ කියා දෙන්නේ. ඉතින් ගොඩක් වැඩ තියෙන වෙලාවක තමා මම මේ වීඩියෝ එකක් දාන්න හිතුවේ. මේ ඉතින් ඒ වගේ තව පණිවිඩයක් දෙන්නම් පුතේ. කර්ණමුණ්ඩ ශක්තිය තියෙන දරුවෝ. කර්ණමුණ්ඩ ශක්තිය තියෙන දරුවෝ ඒ කර්ණමුණ්ඩ ශක්තිය හරියාකාරව හරිගස්සලා දුන්නට පස්සේ පුතේ ඒ දරුවනුත් ඉක්මනින් ඒකෙන් වැඩ කරන්න පටන් ගන්න පුතේ. නමුත් අර කර්ණමුණ්ඩ ශක්තියට එන ඥාති බලවේග බල අඩුයි. මොකද හැම තැන්වලම ගිහිල්ලා
ඒ දරුවන්ගේ ඥාතිත් හිර කළා. ඥාති ඇත්තින්නේ එක්ක පෙරේත දෝෂ එක්ක යස්ස දෝෂ ඒ වගේ දෝෂ තමා පුතේ ඇඟවල් වලට වැටිලා තියෙන්නේ. ඉතින් ඒ මුලින්ම යස්ස දෝෂ පෙරේත දෝෂ අයින් කරලා කර්ණමුණ්ඩ ශක්තිය නැවතත් හරි ගස්සලා දුන්නාම ඒ දරුවොත් හදනවා පුතේ එකපාරට වැඩ කරන්න. එහෙම වැඩ කරන්න බෑ. මොකද දේවස්ථාන වැඳ පුදා ගන්න අනිවාර්යයෙන්ම යන්න ඕනේ. එකින් එක යනකොට තමයි පුතේ ඥාති බල හැදෙන්නේ. ඉතින් ඥාති දෙවියෝ බල වෙන්න තමයි පුතාලට වැඩ කරගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමා පුතේ පුතාලා හරියාකාරව පිරිසිදුව ඒ පිරිසුදුභාවය තියෙන්න ඕනේ. ඉතින් එතකොට ඒ දේවාලේ හදාග පහන් තියෙන තැන ඒක නිසියාකාරව පිරිසුදුවට පොඩියට තිබ්බත් කමක් නැහැ පුතේ. ඒක හරි පිළිවෙලට ඒ පහන් ටික තියන්න ඕනේ. පිළිවෙලට පහන් ටික තියලා ඒ කියන්න අවු කන්නලා උගාත් ඒව පිළිවෙලට දෙනකොට තමා පුතේ පුතාලා බලවේවි ඥාති දෙවියන්ට වැඩක් කරන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම තමා පුතේ මොනා කරත් වැඩක් නැහැ පුතේ. පුතාලා අනිවාර්යයෙන්ම පින් අතේ වැඩ බෝධි පූජා ඒ වගේ දේවල් කරන්න ඕනේ. ඉතින් ඒ බෝධි පූජා අනිවාර්යයි. වැඩ කරත් පුතේ වැඩ කරන දරුවනුත් අනිවාර්යයෙන්ම මේ බෝධි පූජාව කියන එක අනිවාර්යයි. පුතාලා කොච්චර මොන පින්කම් මොන දෙවියන්ට මොන මේ පූජාවල් තිබ්බත් වැඩක් නැහැ පුතේ. ඒ පූජාවල් තියන්න බලය හැදෙන්නේ පුතේ. අනිවාර්යෙන් බෝධි පූජාවක් තියන්නම ඕනේ. සමහර දරුවෝ ඉන්නවා බෝධි පූජාව ටික දවසක් තියනවා. දැන් මගේ ඔක්කොම වැඩ හරි කියලා අය අවුරුදු ගානකට ඒ පැත්තවත් බලන්නේ නැහැ. එතකොට එහෙම වුණාම මොකද වෙන්නේ? අරකේ බලේ තියෙන ගමන් ටික දවසක් වැඩ කරනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ආයි අවුල් සහගත වෙනවා. ඒ වගේ පුතේ මේ වරන් ජීවිතය කියන්නේ හැමදාමත් පින් අතේ වැඩ අවශ්‍යම තමා පුතේ. පින් අතේ වැඩ අවශ්‍යයි. ඒ කියන්නේ ඉතින් මේ දේවල් හරියාකාරව හරි විදියට කරනවා නම් පුතේ කවදාවත් වරදින්නේ නැහැ. ඉතින් මේක දැකලා මම මේකේ නම්බර දානවා. ඒ නම්බර වලට වරම් පරීක්ෂා කරගන්න දෝෂ පරීක්ෂා තියෙනවා නම් යස්ස දෝෂ අයින් කරගන්නේ තියෙනවා නම් ඕනම දෙයක් කරනවා පුතේ. ඕනම දෙයක් කරනවා. ආපු දවසේම හැම වැඩක්ම ඒ විදියටම හරි ගස්සලා දෙනවා. පුතාලට ඕන විදියටම ඒ වැඩ ටික හරි ගස්සලා දෙනවා. ඉතින් මේකට වරම් පරීක්ෂාවල් කරගන්න දරුවෝ ඉන්නවා නම් දෝෂ පරීක්ෂා කරගන්න දරුවෝ ඒ වගේම අනිත් වැඩ කටයුතුත් කෙරෙනවා. ඉතින් යටින් දාන නම්බර වලට කෝල් කරලා ඒ දින වෙන් කරගන්න පුළුවන්. මොකද ගොඩාක් දරුවෝ එහෙම අරගන්නේ නැහැ. ගත්තත් 5 දෙනෙක් 4 දෙනෙක් වගේ තමයි අරගන්නේ. ඉතින් මම වීඩියෝ දානකොට පුතේ ඔක්කොම වීඩියෝ දාන්නෙත් නැහැ. එහෙම දාන්න බෑ. ඔය ටිකක් තමයි ඉතින් දාන්නේ. මේ ඉතින් දරුවෝ මම දැන් පුතේ මෙතනින් ඉතින් දැන් නතර වෙනවා. අර වීඩියෝ එක ටිකයි සමා වෙන්න. මේ ඉතින් වරන් දරුවෝ සියලු දෙනාටම තෙරුවන් සරණයි.